Next station, Tanah Merah. Change at the next station for train service to Expo and Changi Airport. Airport? Thani Airport? හායි මගේ හිතාදර මිත්‍රවරුනේ එන්න මාත් එක්ක අද චැන්ගි එයාපෝට් එකේ රවුමක් ඇවිදින්න. ඉතින් පුළුවන් තරම් වීඩියෝ එක කෙටි කරන්න ඕනේ හින්දා මම වැඩි විස්තර නොකියා ඉක්මනින් ඔයාලට දේවල් ටික පෙන්නන්නම්. ඉතින් වැඩි විස්තර නොකියා ඉන්න ඕනේ කියලා හිතුවට සමහර ඒවා තියෙනවා ළමයි නොකියා ඉන්න බැරි. චැන්ගි එයාපෝට් එකේ ගිය සැරේත් අපි වටේ ගියා ගොඩක් තැන්වල ඇවිද්දා කියලා හිතුවට ඉතින් මේක ඇතුලේ ඇවිදින්න බලන්න ඕන තරම් තැන් තියෙනවා සහ බලපු දේවලුත් ආයෙ බලන්න හිතෙන තරම් ලස්සනයි. ඒ හින්දා යමු මාත් එක්ක එයාපෝට් එක ඇතුළට. වැඩි කියවන්න නැති වුණාට මට මේක පෙන්වන්න වෙනවනේ ළමයි ඔයාලට. මේ තියෙන්නේ සිංගප්පූරුවේ ට්‍රේන් සිස්ටම් එකේ මැප් එකද මේකට කියන්නේ මැප් එකක් නේද? ඉතින් මේ තියෙන පාට ලයින්ස් දිහා බලන්නකෝ. මේ හැම ලයින් එකක්ම අවසානෙට බලනකොට මෙන්න මේ කහපාට සර්කල් ලයින් එකෙන් ක්‍රොස් වෙලයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේක හරියට නෙට්වර්ක් එකක් වගේ. ඒ නිසා මුළු රටම එකම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකකට සම්බන්ධ වෙලයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා හරිම ස්පීඩ්ලි යන්න පුළුවන් ළමයි. ඊළඟට ඒක හරිම පිරිසිදුයි පිළිවෙලයි. ඉතින් කලින් වීඩියෝ එකේ වගේ මම ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා අපේ රටේත් මේ වගේ දියුණු ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් යන්න එන්න ඔයාටයි මටයි අවස්ථාව ලැබෙන්න කියලා. ඉතින් හිතවතුනේ සාදුකාරයක් දෙන්න මගේ ප්‍රාර්ථනාවට එකතු වෙලා ඉතින් චැන්ගි එයාපෝට් එකට එන ඕනම කෙනෙක් මෙතනට එන්න කැමති. මෙතන ෆොටෝස් ගන්න කැමති නේ. ඉතින් මේ වොන්ඩර්ෆුල් එක මටත් ලේසියෙම හොයාගෙන එන්න පුළුවන් වෙච්ච තැනක් හින්දායි මම මෙතෙන්ට හරිම කැමති හින්දායි මම ෂෙම්රුවත් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා සෑහෙන වෙලාවක් හිටියා. ඉතින් ඇත්තම කතාව කිව්වොත් මං ආවේ ෆිල්ම් එකක් බලන්න හිතාගෙන ටර්මිනල් 3 එකට යන්න හිතන් මට හැබැයි ටර්මිනල් 3 එක හොයාගන්න බැරි හින්දා පුරුදු විදිහට තනියෙන් හොයාගෙන ඉන්න පුළුවන් තැන හින්දා තමයි මෙතෙන්ට මේ ඇවිත් ඉන්නේ. ඉතින් ෂෙම්රුණන් ළමයි මාව ඇති වෙනකන් නැටෙව්වා. බලන්නකෝ යා මට දෙන දසවදේ අරහෙට දුවනවා මෙහෙට දුවනවා. මමත් ඉතින් පුළුවන් තරම් එයාගේ පස්සෙන් දුව මේ වෙලාව හරි අමාරුවෙන් ගත කරගත්තේ. ආයේ නම් හස්බන්ඩ් නැතුව මේ ඇටිකිච්ච වරන් කොහෙවත් යන්නේ නැහැ කියලා හිතා ගන්න ගම. අනේ ළමයි මට හිතෙන්නේ අපේ අම්මා කියන එක ඇත්ත. මං තමයි මේ කොල්ලව නරක කරලා තියෙන්නේ කියලා හැමදේසෙම අපේ අම්මා ඉස්සර කියනවා. ඔයා තමයි ওই ළමයව නරක කරන්නේ. අපිත් එක්ක ඉන්නකොට මොකුත් නැහැ. ඔයත් එක්ක ඉන්නකොට තමයි දඟලන්නේ කියලා. ඉතින් මේ හින්දා වෙන්නේ නැති පේනව නේද? මාව දාලා දුවන තැන්. අන්න ඈතට දුවනවා. ඉතින් මෙයා පොඩි කෙනෙක්ින්ද එහෙම දිව්වට ඔයාලා නිකන් හිතන්න ළමයි මමත් මේ විදියට එයාපෝට් එකේ හතර අතේ දිව්වොත් එහෙම කොහොමද තියෙයිද කියලා. මම මේ වීඩියෝ එක එඩිට් කරන්න සෑහෙන වතා ගානක් ගත්තා. ඒක වතාවකවත් මට තනියෙන් මේ වැඩේ කරන්න මෙන්න මේ චූටි කොළු පැටියා දෙන්නේ නැහැ. ඉතින් මේ හින්දා එයා කියන ඒවත් සයිඩ් එකකින් අහගෙන ඉන්න. මුකුත් හිතන්න එපා. කණ්ඩේ ඔයා මොනවා හරි කියනවද මේ වීඩියෝ එකට? හායි කියන්න. හායි. ඒ අර අම්මිගේ YouTube වීඩියෝ. හායි මම ෂෙම්රන් කියලා කියන්න. කවුද යන්නේ? ඒ කවුද? හරි ළමයි ඉතින් දෑත් දෙපා ශක්තිමත් කරගෙන අනේ දෙවියනේ මට වුණු වියෝවා කියලා මෙන්න මෙයාවත් අරගෙන මම දැන් ඉස්සරහට යන ගමන් ඉතින් මේ වයසේ පොඩ්ඩෝ ඉන්න අය දන්නවා මේක ලේසි පාසු වැඩක් නෙවෙයි කියලා. ගෙදරට වෙලා ඉන්න කම්මැලි හින්දා ආව මිසක් ළමයි මට දැන් නම් හිතිලා තියෙන්නේ අයියෝ මම මොකද්ද මේ කරගත්තේ කියලා. ඉතින් ඔක මේ බලන තරම් ලේසි නෑ. මෙයා එක්ක යනකොට හරි පණ්ඩිතයි. ඉතින් පණ්ඩිත නැති වුණා නම් අවුලක් නෑ. එයාට ඕනේ හැමතිස්සෙම තනියෙන් යන්න, තනියෙන් ඉන්න. එයාව කවුරුත් අල්ලන්නේ නැතුව ඉන්නවට අන්න ඒ වගේ දේවල් ටිකක් තියෙනවා මේ ළඟදී ඉඳන් එක වැඩි.
ඉතින් එයා ස්වාධීන වෙන්න හදන එක ඇතුලේ මම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ළමයි. ඉතින් එහෙමයි කියලා මෙහි ඇවිල්ලා ඉන්න මාසේ ඉතින් චුට්ටක් ඇවිදලා ඉන්නත් ඕනේනේ. ගෙට වෙලා ඉඳලා වැඩකුත් නැති හින්දායි මම මේ රිස්ක් එකක් අරගෙන එළියට බැස්සේ. හරි. ඉතින් අපි යමුකෝ ඉස්සරහට. ඉතින් දැන් මෙයාගේ අලුත්ම වැඩේ තමයි යන තැන අම්මේ මාව ෆොටෝ ගන්න කියනවා, වීඩියෝ කරන්න කියනවා. ඉතින් ඒවට නම් මොකුත් කියන්න බෑ. මොකද ඒව පුරුදු වෙලා තියෙන්නේ තනිකරම මගෙන්නේ. ඉතින් යන තැන ෆොටෝ ගන්න එක, වීඩියෝ ක්ලිප්ස් ගන්න එක මම දැනුම් අහන වැඩක්. අනේ එන්නකෝ. ඉතින් මෙතන වෙච්ච කතාවක් ඔයාලට කියන්න ඕනේ ළමයි. මේ මොකද දන්නවද මෙයා කරන්නේ? බලන්නකෝ එතන අර ගේට් එකක් තියෙනවා. එයා ඒක අරිනවා වහනවා. එන අයට සපෝට් කරනවා. එයා හිතන්නේ එයා එතන ජොබ් එකක් කරනවා කියලා. ඉතින් එන අයත් මෙයාට thank you කියනවා, bye කියනවා. ඒ හින්දා මෙයා ඉතින් වැඩේට ගැම්මෙන්ම සෙට් වෙලා ඉන්නේ. සෑහෙන වෙලාවක් මම try කරා මෙයාව මෙතනින් අරගන්න. ඉතින් ඒක ලේසි වැඩක් නෑ. බලන්නකෝ බබා I'm getting late. එන්න. Doing a job. Shemru enough. Baba, now enough. Shemru, come please. ළමයි පවු නෑ. Shemru, I have no time අනේ. මේ මට පරක්කුයි. Shemru, come. අයියෝ එන්නකෝ. Shemru. Shemru, come. You are doing a job? Come. Yo. Shemru, I'm getting late. Bye. Mama යනවා. Now enough. Let's go. Now enough. Yo. Shemru, come. Are you security? Baba doorman? Hey, hello. Now enough. Baba yang ඇති පුතේ. දැන් ගොඩක් වෙලා කරානේ. යන් අනේ යන්කෝ. අයියෝ. යන් ඇති. දැන් ඇති. යන්. එන්නකෝ. නෑ ළමයි ඉවරයි. යන් ස්කූල් ඉවරයි. යන්. Let's go. නෑ enough. එන්නකෝ. ඒ හුරේ යුරේකා ඔන්න මට හම්බුණා මගේ ආදරණීය හස්බන්ඩ් මහත්තයව. දැන් ඉතින් මම ෆ්‍රී. මට නිදහසේ යන්න පුළුවන්. දරුවගේ වගකීම යාට දීලා මගේ වගකීමත් පොඩ්ඩක් විතර යාට දීලා එයා යන පස්සෙන් ඇවිදන් යන්න පුළුවන්. ඉතින් ඒක මාර නිදහස් ළමයි. මං සෑහෙන වෙලාවක් මෙයත් එක්ක ඔට්ටු වෙවි හිටියේ. ඉතින් ඔන්න දැන් අපි නිදහසේ කොහෙට හරි යයි. මං හිතන්නේ අපි ගිහින්ම බලමු කොහෙටද අපි යන්නේ කියලා. එයා යන පස්සේ අපි යමු සද්ද නොකර. හරි දැන් අපි මේ යන්නේ කොහෙටද දන්නවද? එයාපෝට් කැන්ටින් එකකට, මේ ස්ටාෆ් කැන්ටින් එකට. කලින් වතාවේ ආව වෙලාවේ මං එතනට ගියා. ඉතින් මේ ඒකේ කෑම හරිම රසයි. ඒ වගේම ස්ටාෆ් කැන්ටින් එකක් නිසා ගාණත් අඩුයි. ඊළඟට ෆුඩ් රයිස් ගොඩක් තිබ්බා. ඉතින් ඒක ඔළුවේ තිබුණ හින්දා මං එකට යන්න කැමැත්තෙන් තමයි මේ ඉන්නේ. ඒ වුණාට හස්බන්ඩ් කිව්වේ මේ වෙලාව වෙනකොට දැන් කැන්ටින් එක වහලා ඇති කියලා. කමක් නැහැ කොහොමද ගිහින් බලමු කියලා තමයි මේ යන්නේ. ඉතින් අපි ගිහින් බලමු. බොහෝ වෙලාවට දැන් 9ක් පහු වෙලා. ඒ නිසා ස්ටාෆ් කැන්ටින් ඒව වහලා ඇති. කමක් නැහැ අපි ගිහින් බලමුකෝ. වහලාද නැද්ද කියලා. ඉතින් යන අතරමඟදී ෂෙම්රුට ඕනේ වුණා මේ විදිහට ෆොටෝ එකක් ගන්න. තාත්තිරි කියලා තමයි ආ ෆොටෝ එක ගත්තා. බලන්න පෝස්ට් කරන ලස්සන සතුටුයි යන්නේ මං විදිහට. පුතා හැදෙන එක ගැන. ඉතින් හස්බන්ඩ් නම් ඕවට වැඩි නෑනේ. ඔයාලා දන්නවනේ. එයා ওই ෆොටෝස් වලට වීඩියෝස් වලට වැඩි කැමති නෑ. හැබැයි පුතා නම් මං වගේ වැඩේට හරි කැමති. කොහෙද ඉතින් අපේ හස්බන්ඩ් රැවුල නෑනේ. එයා කියන දෙයක් මං අහන්නේ නෑනේ. කිව්වා වගේම කැන්ටින් එක වහලයි තිබුණේ. ඔන්න ඔය විදිහට සම්පූර්ණයෙන්ම ක්ලීන් කරලා වහලා තමයි තිබුණේ. හැබැයි සොයන්නාට සම්භවේ තට්ටු කරන්නාට දොර හැරේ කියලා එකම එක කඩේක විතරක් අපිට එකම එක ෆුඩ් කෝන් එකක අපිට ඉන්දියන් කෑම
ටිකක් ගන්න පුළුවන් වුණා. අන්තිම බිරියානි සුට්ටුකුයි බබාට. ඊට පස්සේ අපි දෙන රයිස් ඇන්ඩ් කරි තිබුණ ඉතුරු වෙච්ච જાති ඔක්කොම දාලා ලොකු කෑම එකක් එයාටයි මටයි හම්බ වුණා. ඉතින් බඩගිනි හින්දා ඒක අපි කෑව ළමයි බඩගිනි වෙලා තමයි හිටියේ. ඒක රසයි. ඉතින් ඉන්දියන් රසට තමයි තිබුණේ. හැබැයි ඉන්දියන් රස කන්න පුළුවන්. දවස් 2-3ක් එක දිගට කනකොට තමයි ඒක එපා වෙන්නේ. නැත්නම් මට දවස් 2-3ක් විතර යනකම් එක දිගට ඉන්දියන් ෆ්ලේවර්ස් එකට කන්න බැරි නෑ. ඊට පස්සේ නම් අමාරුයි ළමයි. කාලා බීලා දඩිස් බිඩිස් ගාලා මේ යන්න ආපු තැනට. ඉතින් යන්න ආවේ මං කිව්වේ ෆිල්ම් එකක් බලන්න හිතාගෙන කියලා. ෆිල්ම් එකක් බලනකොට වැඩි මට ඕන නෑ. එතන ලස්සනයි. අපි යනම දවසේ කලින් වීඩියෝ කාලා බැලුවා නම් දකින්න ඇති. මේ මොආනා ඉන්න එතන නිකම් පොඩි තියටර් එකක් වගේ. මොආනා තමයි එතන ඉස්සරහම ඉන්නේ. ඉතින් මොආනාට කැමති හින්දායි එතන වාඩි වෙලා නිකන් ෆිල්ම් එකක් බලනවා කියන එක්ස්පීරියන්ස් එක ගන්නත් උවමනාවක් තිබ්බ හින්දා. ඉතින් කොහොම හරි රෑ වෙලා තිබ්බත් මේ ආපහු එතෙන්ට යන් කියලා දැඩි මොනවාද කියන්නේ දැඩිසේ ඉල්ලීමක් කරලා හස්බන්ඩ්වත් කැමති කරගෙන මම මේ යන ගම. පව් ළමයි ඉතින් එයාට කරදර කරන එක හොඳ නැති බව ඇත්ත. හරිද? එයා දවසම මහන්සි වෙලා වැඩ කරලා ඕෆ් වෙලා ගෙදර ඇවිල්ලා අපිට ඉන්න තමයි කැමති ඇත්තේ. ඉතින් ඒකත් හොඳයි. ඒ වගේම ඉතින් ගෙදරට වෙලා දවසම ඉඳලා චුට්ටක් එළියට යන්න බලාගෙන ඉන්න එකත් අසාධාරණ නෑ. ඉතින් මොආනට මං වගේම ෂෙම්රුත් කැමතියි. හොඳ වෙලාවට ෂෙම්රන්ගේ තාත්තිත් හැබැයි මොආනට නම් කැමතියි. ඒ නිසා තමයි අපි කිව්ව ගමන් මෙතෙන්ට එක්කන් එන්න බෑ නොකිය කැමති වුණේ. ෂෙම්රු ඉතින් මොආනකව අල්ලනවා. එයාගේ ඇඳුම පොඩ්ඩක් බලනවා හොඳට තියෙනවද කියලා වලට පේනවා. ඉතින් ඔය ඔක්කොටම පස්සේ මම ඉතින් චුට්ටක් වාඩි වෙලා හිටියා. මට ගොඩාක් ආපස්සට දේවල් මතක් වුණා. ඉතින් අපි දෙන්න තනියෙන් අපි යාළු වෙච්ච කාලේ ඊට පස්සේ මැරි කරපු මුල් කාලේ ඉතින් අපි දෙන්න ওই නිදාසේ පොඩ්ඩක් ළඟට වෙලා හිටපු දවස් ඉතින් මතක් වුණා. ඒ මතක් වෙලා තමයි මම නිකන් අයිති කරගන්න වගේ හදන්නේ. ඉතින් යාව මට ගොඩක් මගේ ඇරෙනවා ළමයි. ඒක මං ඒකට මට දුකයි. ඉතින් දුක වුණාට කරන්න දෙයක් නැහැ. ජීවිතේ ලැබෙන සමහර දේවල් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විඳ දරා ගන්න වෙනවනේ. ඉතින් ඒකට හුරු වෙලා ලැබෙන දේවල් හොඳයි නරකයි දෙකම සමසිතින් විඳ දරාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් නරකත් නෑ හැමදේම හොඳත් නෑ හැමදේම දුකත් නෑ සතුටුත් නෑ අතරමැදක ඉන්නේ ළමයි මම. හරි මොනවා හරි කියන්න ගියාම දිගට විස්තර කියන්න මං හරි දක්ෂයි. ඒ නිසා ඉතින් වැඩි ඉමෝෂනල් දේවල් කතා නොකර ඉන්න එක හොඳයි. තාත්ති නම් ඉතින් මා වැඩි ගණන් ගන්නෑ. මොකද එයාගේ ෆුල් ඇටෙන්ෂන් එක තියෙන්නේ හැම වෙලේම බබාට. පොඩ්ඩක් ජලස් හිතෙන තැන් නැතුවමත් නෙවෙයි. එහෙම තමයි ඉතින්. අම්මයි තාත්තයි වුණාම ලෝකේ වටිනම දේ බබා වෙනවා. ඒක අම්මලා තාත්තලා නම් දන්නවා. අම්මලා තාත්තලා වෙන්න ඉන්න අයටත් දවසක තේරෙයි. ඔක්කොමත් හරි බබත් හරි කියන තැනකට ජීවිතේ අපිට එන්න වෙනවා. හරි එහෙනම් ඉතින් දැන් අපි මොආනට බායි කියලා යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එතෙන්ට ගියාට පස්සෙත් ෂෙම්රු ඉතින් තව පොඩි යාළුවෙක් අල්ලගෙන පොඩි දඟයක් දැම්මා. එයාව ගන්න ලේසි නෑනේ. තැනකට ගියාම ඔයාලා දන්නවනේ එකපාර එන්නේ නෑ. ඉතින් තාම 10 පාරක් විතර කියලා ගොඩක් જાති කියලා තමයි එයාව කැමති කරගන්න ඕනේ. යන්න තැනකින් තැනකට මූව් වෙන්න. ඒක හරි අමාරු වැඩක්. හරි කෙසේ හෝ ඉතින් එයාට අඬ ගැහුවා ඉන්නේ නැති තැන මං ගිහින් මේ විදිහට ටිකක් වාඩි වුණා මොආනා ගාවින්. හරි දැන් ඔන්න අපි යන්න පටන් ගත්තට පස්සෙත් ඔයාට පේනවද මාව පුළුවන් තරම් එයා පස්සෙන් දුවවනවා. අපිට යන්න ඕන තැන් වලට නෙවෙයි ළමයි එයාට යන්න ඕනේ. ඉතින් එතකොට එයාට යන්න ඕන තැන් වලට යනකොට අපිට කිලෝමීටරකින් යන තියෙන දුරට කිලෝමීටර් 5ක් විතර වැඩිපුර යන්න වෙනවා. අන්න එහෙම එකක් තමයි ෂෙම්රුත් එක්ක ගමනක් යනකොට වෙන්නේ. ඉතින් මොනවා කරන්නද නේද අපිත් පොඩි කාලේ ඔහොම වෙන්නේ නැති. ඉතින් ආයෙමත් දැන් අපි යමින් ගමන අර ෆොටෝ ගාපු දැන පහු කරගෙන යන්නේ. ඉතින් එයා එතනට කැමතියි. එතන ආයෙත් ගිහලා වාඩි වුණා ෆොටෝ ගහන්න කියලා. කොහොම හරි ඔන්න දැන් අපි ආපහු යනවා. ඔන්න ඉතින් අපි ටර්මිනල් 3 වලින් ටර්මිනල් 2 වලට යන්න හදන්නේ. දැන් ස්කයි ට්‍රේන් එකේ තමයි යන්න තියෙන්නේ. ඒක හරි ෂෝක් ගමනක්. ළමයි යනකොට ජොයල් බලාගෙන යන්න පුළුවන් අපිට. අම්මිගේ යාළුවෝ.
ඉතින් එන්න අපිත් එක්ක ඔහොමම ජුවලුත් බලාගෙන ටර්මිනල් 2 එකට යන්න. ඔයාලට ඇහෙනවද ප්‍රශ්න අහන එක්කෙනෙක් ඉන්නේ මට? ඒ අම්මිගේ යාළුවෝ. ඔව් අම්මිගේ යාළුවෙක්නේ. එහෙමනම් ඉතින් තව අලුත් දවසක තව ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න පොරොන්දු වෙන ගමන් ජුවෙල් ගැන ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. මම ගිය සැරේ කරපු වීඩියෝ එක එච්චරම ක්ලියර් නෑ. ඒ නිසා මම මේ සැරේ ලස්සන වීඩියෝ කවර් එකක් ඔයාලට අරන් එනවා කියලා පොරොන්දු වෙන ගමන්. එහෙමනම් අදට ගිහින් එන්නම්. thank you ඔයාලා මාව බලනවට. ඒ වගේම පුංචි කමෙන්ට්ස් වලින් ඔයගොල්ලෝ මාව මේ වැඩේට උනන්දු කරවන එකටත් බොහොම ස්තුතියි. ඉතින් මේක මගේ දැන් විනෝදාංශයක් වෙලා තියෙනවා. ළමයි මේ විනෝදාංශයේ පාර්ට්නර්ස්ලා වෙලා ඉන්න එක ගැන ඔයාලට බොහොම ස්තුතියි. එහෙනම් bye bye. ගිහින් එන්නම්.